ලස්සනනේ ලයිට්ස් අද මම ඉන්නේ සිනමන් රෙඩ් රැලක ඉන්නේ චෙකින් වල ටික පෙන් රඩ කරන්න බැරුණා බස් රූම කරත්තා මම මේ රූම එක තම ඉන්නේ මේ බ්ලොග එක තියෙන්නේ කලින් ග්‍රන්් බල ඔයිඩියගේ වගේ සිනමන් රෙඩ් එක කොමද මගේ එක්ස්පිරන්ස එක කියතුරයි මේ වීඩියෝ එක බලන්න ස්පෙශලි මේක ෆුඩ් මුකුත් මම ට්‍රයි කරන්න නැති වෙයි කියල හිතනවා හෙම ට්‍රයිකරොත් එවත් පෙන්න්නන මේක හොටෙල් රිවිය එකක් තමයින්න විතවත් ෆුඩ් රයිට් එහෙනම් අපි දිගටම් බලගමු මොකද නෙක්ස් 24 hours වෙන්න කියලා එහෙනම් අපි හම්බෙමු පුල් එකෙදිව ගැන නම් බයි එ පුල සිට පුල සිට පඩන්න මේ තියෙන්නේ මේක පුල් ඒරිය තාවනම් කවුරුත් ඇවෙල්ල නෑ ශෙප් එක තියෙන නයිස්සේ අස්සන්ට පේන වලට පැත්තෙන් ආවන්න පැත්තෙන් පේන කොම් පේනයි මේ මම ගත්තේ මේ ස්ටෑන්ඩඩ් ඩබල් ස්ටෑන්ඩඩ් ඩබල් ඔය මම එකක් පිටිම පැනරොමික් කියලා ටයිප් එකක් වේඩයි කියලා මේ ළඟ ප්‍රයිස් එක ලොකකට ගන්න හැබැයි ඒක මේ මම පිටින් මෙතන කියන්නේ ගොඩක් විවර් වැඩි ලාස්ට් විවර් තියෙනවා ලොකෝ මේක මේක විවර් හැබැයි මේක මාසෙ කිය කොම්පේ නොටි පේනවා මේ වෙන්ඩි කොම් කියපෙන්න මේක මම රූම් එක හරියට පෙන්නන්න මේ තියෙන පේනවද නයිස් මේක තමයි කියන්නේ මගේ එක ග්ලාස් එකයි මේ මෙතන දැන් ග්ලාස් එකක් තියෙනවා පැනරොමික් ඒ කියන්නේ කෝණ රූම්ස් වලට ඇති එහෙනම් මේ තියෙන්නේ මිරර් එක ඊළඟට මේ තියෙන වොෂ්රූම් එක yes මෙතන තියෙන පොඩි අයන් බෝඩ් එක අයන් එක මෙතන වෝඩ්‍රෝබ් එක ඒක තමයි රෙඩි වෙලා ඉන්නේ පූල් එකට යන්න හදන්නේ පොඩ්ඩක් අවස් වුණා අපිට නිින්දක් ගියා දැන් අපි යන්න හදන්නේ පූල් එක පැත්තට මේකෙන් ලොකු වෙලා වෙනවා මේ යමු පැත්තේ ලස්සන view එකක් තියෙනවා මේ කොල්ල හන්දිය පේන්නේ මේ නයිස් නේද okay let's go අර පැත්ත පෙන්නගෙන යන්න මේකත් පෙන්නගෙන යන්න මේ අර පැත්ත කොල්ල පිටිය නම් මේ පැත්ත කොල්ල පිටියේ අනිත් පැත්ත
ඇත්තටම යනවා. මේක මේ හරිම වටින දෙයක් කියන්නේ. හැම ෆ්ලෝර් එකේම අයිස් ඩිස්පෙන්සර් එකක් තියෙනවා. නේ. මුලින්ම එන්නේ මෙයාද මෙයාද මෙයා පොරින් නැද්ද? අනවා පුරුදු. ඉතින් හයට නම් ඕනේ නැහැ මේක ටැප් කරන්න. මොකද ඒක හැමෝටම යන්න පුළුවන්. මේක මාර ඉක්මනට යනවා හරියද? මේ ඇඟට ගැස්සලා යන්නේ. නෑ මේ රෙඩි කරන්න යනවා තියෙනවා. මගේ හොටෙල් එක මේ ගාන ස්පීඩ් එකට මට සිට් to the first time. ඒක පොල් පැත්ත පරි. බාහිර එකක් තියෙනවා. ප්‍රේමතුර මාළඟින් ඉන්නේ නම් ආදරෙන් මං දෙන්නම් ජීවිතේ ඔබේ නමින් ලියාලා ප්‍රේමතුර මාළඟින් ඉන්නේ මෙතන මෙහෙම වාඩි වෙලා ඉන්න ගමන් කල්පනා කරන් දේවල් කල්පනා කරනව නෑනේ පොළ අතලේ ඉන්නේ. ආවල් පෙන්නන්නම් මම මෙහා වෙන්න. අර පේනවද? අන්න අර NH collection පේනවනේ. ආවෙන්නේ පේනද? NH collection. අන්න මේක සුම් එක නා ඒක තමයි ග්‍රෑන්ඩ් බෙඩ්. අමාරි අංකල් පේන්නේ නැහැ. ආතුර මාළඟින් ඉන්නේ නම් ආදරෙන් මං දෙන්නම් ජීවිතේ ඔබේ නමින් ලියාලා ඒ දැස කීවේ යුංගරත්තාලේ ලං වෙන්න නේදෝ රැහිනයේ හැන්දෑවෝ යානේ කූලෙන් තැවේ නම් යන්නම් ඊතින් හැන්දෑවෝ යානේ ගන්දරවීත කූලෙන් තැවේ නම් යමලුව මුන් තුන් දෙනා ඇරුණාවා කවුරුත් නෑ මං විතරයි. මේ පැත්තෙත් කවුරුත් නෑ මෙතනත් කවුරුත් නෑ. අතර තමයි එකෙක් ඉන්නේ. හරි පොල් එක ලස්සන මම පෙන්නනවා. පොල් එක නෑ මං කිව්වා වටේ පිටේ ලස්සන. පොඩේ මැජික් එකක් තියෙනවා පෙන්නන. හයනම් 7 වෙනකම් පූල් එක තාම 7න් 7යි 10යි විතර වෙලා. තාක් විතර පූල් එක ගියා දැන් බස්සලා නේ ලයිට්ස් වලට කොළඹ බෙලුම් කුල්ල පේනවා අර කුළුණු මේ කුළුණු ඔක්කොම පේනවා. කොටියක් කෑ ගහනවා නේද? යමු දැන් අපි අති तेरी नजरों में है तेरे सपनों में है नाराजी मुझे लगता है कि बातें दिल की
होती लफ्जों की धोखेबाजी तुम साथ हो या न हो क्या फर्क හයි නෙමේ බයි දැන් චෙකවුට් වෙන්න හදන්නේ 11 පහුවෙලා. අනිත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්න. බලන්න නැත්තම් බලන්න පුළුවන් මගේ තව වීඩියෝස් ගොඩාක් තියෙනවා. ගොඩක් කරේ ගොඩක් නෑ 20ක් වගේ තියෙනවා. Minutes of Fruit YouTube channel එකේ. දැන් like කරන්න, subscribe කරන්න, share කරන්න. ගිහින් එන්නම්.